අරක දාලා ඉන්න ඕන නැත්නම් කුණු එක අරකට මොකක්ද මෙන්න මේ ආකාර ලස්සන්ට කොටුවට කපා ගන්න ඕන. ඉතින් කොහොමද යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපි බණ්ඩාරවල නැවතිලා හිටපු විලායකේ දෙවෙනි කොටස තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලා පළවෙනි කොටස බලලා නැත්නම් ඉක්මනටම ගිහිල්ලා පළවෙනි කොටසත් බලන්න අපේ channel එකේ තියෙනවා. ඉතින් අදත් අපි මේකේ දෙවෙනි කොටස විදියට අරන් යන්නේ සුපිරිම ෆ්‍රයිඩ් රයිස් එකක් කඩේ හදන විදියටම අපි ඔයාලට හදලා පෙන්නනවා විලායකෙන් අපි හදපු විදිය. ඉතින් මේ සෙට් එකම එකතු වෙලා මේක හදන්න අපි සුපිරිම ආතල් එකක් දානවා. ඉතින් රෙස්ටුරන්ට් ස්ටයිල් එකේ හරියටම මේ රෙසිපිය කොහොමද කියලා බලාගමු. අපි දාපු ආතල් එක අපේ ෆුඩ් රිව්ස් වල ඉන්න සෙට් එකටම ගෙනල්ලා තියෙනවා. ආයි සුපිරිම වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් අපි විලායකක නැවතිලා විලායකක දාපු ආතල්ම සීන් ටිකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මේක ආයි අමතක නොවන වීඩියෝ එකක් වෙයි කියලා. අටක් විතර අපි අටක් දෙපාරකට ගහමු. එතකොට ඊයේ භාගයක් පහක් විතර කරන්න අරක දාලා ඉන්න ඕන නැත්නම් කුණු එක අරකට මොකක්ද අපි ඔන්න ඔක්කොම ලෑස්ති කරගෙන ඉතින් ෆ්‍රයිඩ් රයිස් එක හදන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බලමු කොහොමද මේ සුපිරිම ෆ්‍රයිඩ් රයිස් එක හදන්න කියලා. මොන මයෝනිස් එක දෙන්නේ මේක තමයි. ඕඩර් අමුයි මේකේ ගලන ගෝල්. මේ හතක් ඇටිනේ. මේ ඕනේ තා. දාසර් අවලං කරනවා. ඕනේ නෑනේ. ඇත්තරම විලායකේ ඉතින් 14 දෙනෙක් විතර නැවතිලා ඉන්නවා. ඒ නිසා ඉතින් මේ එකපාරින් රයිස් එක හදන්න බෑ. මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ එකපාරක් අපි හදන ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් මේක තුන් පාරක් විතර අපි හැදුවා. ඉස්සෙල්ලා මොන්න අපි එකතු කරා සුදු ලුණු ඉඟුරු ටික එකතු කරා. දැන් එකතු කරේ අපි ඇස්ට්‍රා. එකපාර බං ගහන්න බෑ ලාටි සයිස් බලන්න. ඔන්න එහෙනම් දැන් මේ අපි සුප් කැටයක් මේකට ස්ටොක් පවුඩර් වගේ ටිකක් දාගන්න තිබ්බනා ඉතින් තවත් රසයි. හැබැයි ඉතින් මේ දෙක මැඟට හොඳ නැහැ. ඉතින් අපි උනාට ඉතින් මේ රසට හදන්න එපා. කෑම එකද? ඉතින් ඒ නිසා ඔන්න අපි ආටිෆිෂල් ෆ්ලේවර් එක එකතු කරගත්තා. ඒ පහයි නේද? පහයි කියලා කිව්වේ. එනේ බත් වැඩි කරමු නේ. Garrett, please. පොඩි මල්ලි අර වතුර වගේ එක ඕන කරලා කරත් කරන ළඟට දාන්න ටිකක් නෑ පාකටනේ ගන්න. හතක් නෙවිත්. වීඩියෝ එක කොහොම බලන් හිටියට විතරක් මදි. ඉතින් අපේ channel එකට ඔය ආලුත් කෙනෙක් නම් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට like එකක් දාන්න.
වීඩියෝ එක වගේ යාළුවන්ට බන්න ෂෙයා කරන්න අනිවාර්යෙන්ම. රස පදවලකට දාන්න මම නම් දන්නේ නැහැ රස. උට බලන්නේ දෙකට මොනවද කියලා මම අරගෙන අපි හැමදාම වීඩියෝස් වල අපේ ෆුඩ් රිව්ස් වල පෙන්වන්නේ කෑම එක විතරයි. ඕන් ඉතින් අද අපි ප්‍රථම වතාවට විලා එකේ කෑම එක හදන්නේ කොහොමදත් කියලා පෙන්නනවා. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. බලන්න හොඳද කියලා. ඉතින් ඔන්න අපි බට් එක එකතු කරගෙන තමයි මේ තියෙන්නේ. තාචි මදිනේ. මේ අර මේ ගෝකොඩ කොටක ගන්න කොහොමද උඩ දාන්න. මේ ලුණු පොඩ තියනවද? මේ තව පොඩ්ඩක් දාන්න. ඕද? ලුණු පොඩියක් ගන්නේ නැද්ද? පහක් දිනම් භාගයක් විතර තියෙනවා. ඒ ඔබ දාන්න තමයි හක්කියක් ඕනේ නේ. ඒක ගන්න දෙන්න. ඒක ගැටීර බලන්න. අර වතුර කොහොමද? ඒක දාන්න තමයි හක්කියක් ඕනේ. මෙන්න මේ විදිහට ඉතින් අපි හොඳට කවලම් කරගන්න ගමන් තමයි තියෙන්නේ. ඉතින් මට නම් ඉතින් මේක දිහා බලන් ඉන්න බෑ. පුදුමාකාර බඩගින්නක් තියෙන ඉතින් කොයි වෙලේද මේක හදලිව කරන්න කියලා ඉන්නේ. මේක රස බලන්න. මං අතින් දාන්නද? मैं कल लपा में सारा करूँ अरे मारे प्लीज फोटो बुक करना प्लीज කොල කනවා यार बुक बात में पड़ जाती है हाँ सोसेज कुछ है मादी साइज से दाद चेने भाई के लिए प्रमाण है वाइट करता है वाइट करता है ये डाला नहीं पड़ता දැන් නම් රයිස් එක හදාගෙන ඉවර වෙන්න තමයි ඉතින් හදන්නේ. ඕන අපි ඊළඟට හදන්න යනවා සුපිරිම පරිප්පු පුත්නේ රයිස් එකට. Mali hari deh.
අපි විලා එකක් ගත්තා රැයට කෑම සුපිරිම සුපිරි රයිස් එකක් ඉතින් අපි ඔන්න බණ්ඩාරවල විලා එකක ඉඳන් අපි හදලා ඉවර කරේ. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න ඕන. අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. බල්ලේ ඔව් අතන ගා කීය විතර ඉතුරුද? තව 7යි 8ක් තියෙනවා. 8ක් විතර තියෙනවා. ඒකෙන් හතරක් විතර කඩ. හතරක්. ඒක නම් කඩයි. ඉතුරු ටික. ඉතුරු ටික. අර තවත් තියෙනවා. තව තියෙනවනේ. බයි කාලවලම පොඩ්ඩක් සුපිරි කරනවා. ඒ කොහොමද? චානු රයිස් එක කොහොමද? සුපිරි බා. ඒක අපේ දවසට රස්ටප් කපනවා. මෙන්න මේ ආකාර ලස්සනට කොටුවට කපා ගන්න ඕනේ. එහා පැත්තේ රයිස් එකක් හැදෙනවා. සැඟවිච්ච දක්ෂතා තමයි දැන් මේ ඉස්මතු වෙන්නේ පොඩ එකකින් කෙනාගේ. ලස්සිද? හායි අරක ගත්තද? මන්නම් ඔය කිසි දෙයක් බෑ ඇයි ඔබ උසස් ජස් මේඩි ගතිනේ නේද ඊගාද? මාතර දැම්මා දාලා නමුත් ඕම් බෑගරන් උඩ දාලා ගන්න ඕනේ. අපිට මේ විදිහට එක්ස්පීරියන්ස් නෑ බා ඉරන් පරිප්පුව කරන්න යන්නේ. පරිප්පුව හදන්න යන්නේ කොල්ලන්ට දෙනවා සුපිරිම පරිප්පුව. අම්මතක නොවන පරිප්පුවක් දෙන්න හදන්නේ. අපි ඔන්න සුපිරිම පරිප්පුවකුත් හදන්න තමයි යන්නේ. බලන්න මේ සුපිරිම පරිප්පුව විලායකේ අපි හැදුවේ කොහොමද කියලා. කොහමද අරුන් 202ක් ගන්න. අද ගහයි 202ක් ගහයි තලු. අද විලායකේ අපේ කොල්ලෝ සෙට් එකම අද ලංකාවයි ඉන්දියාවයි ඒෂියා කප් එකේ අවසාන මැච් එක බලනවා. ඉතින් මේ මැච් එක වාට ටක් ගාලා මතක් වෙනවා මොකද්ද? පැතුම් නිසංක T20 එකේ ලකුණු 100ක් ගහව මැච් එක බලන්න. ඉතින් මේ කට්ටියම සෙට් වෙලා අද විලායකේ සුපිරිම කෑම්බීම හදාගෙන ඉතින් ඔය පේන්නේ මැච් එක බලන්න. ඉතින් ආතල්ලයක් දැම්ම අපි සුපිරිටමද. ඔන්න ඔහම තමයි ඉතින් කෑම එක අපි හදාගත්ත ෆ්‍රයිඩ් රයිස් එක පරිප්පු එක සලාදකුල තියෙනවා. තව පළතුරු ජාතිත් එහෙම තියෙනවා. ඉතින් පිපිඤ්ඤා තියෙනවා. ඔන්න වගේ ලස්සනට අපි මේ සුදු තියලා ඉතින් කට්ටියම ඔන්න සුපිරි මාතල්ලියක් දාන්න හදන. ඉතින් මැච් එකේ බලන ගමන්ම ඉතින් කොහොමද ඉතින් අපේ වීඩියෝ එකට අනිවාර්යෙන් හොඳද නරකද කියලා වගේ අදහස දාන්න. කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ට ෂෙයා කරන්න. අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා එහෙනම්. මේ කෑම එකේ රස ආයි කියන්න වචන නැහැ. සුපිරිම රසක් තමයි. එහෙනම් ජය වේවා. අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.